ඒකනේ. ඔව්. එනේ. අපි ලාංඡනේ අදුව. ඔය ඕක තමයි ඕකේ බලන්න ඕනේ හැදී. ඒ කාලේ වෙන්නේ අපි දන්නේ නැහැ දැන් මේ මෑතකදී මැතිනේ ඉන්න කාලේ නම් මේක අලුත් ගැඩියක්. ඒතකොට මේවා කලු බිම වෙලා තිබෙන්නේ කල්කම් බිම පොළේ ඇටලි මේ මැති ඉන්න කාලේ. ගෞජාතේ කාලේ. ඒ කියන්නේ සිනමාව බලන ඔව් මැති ඉන්න ගානක මොනතරම් ලස්සන විදියද ඔක්කොම අතේ ගැට්ටි. අතේ ඇවිල්ලා ඈතකින් ආවේ ඔක්කොම මෙතන කැපිලා ඇති. අරක බලන්න. සිංහල උළු දාලා තියෙන්නේ. ඔව්. මයන් දිනේවල. ඒ කාලේ ඔව් යවනේ. ඒ බාහිර පුස්තකයක මේ බුරුත ඔව්. ඒක තියෙන්නේ. ඔව්. Udah ganti lagi. මේ මොකද්ද මේ පළාත් බයිනේ ඒක මේ අත්‍යල පළාතයි සමරගම පළාතයි ඉන්නේ නෑනේ කියන්නේ මේ පැත්තේ සමරගම පළාත මේ පැත්ත යන්නේ මන්දිර පළාත ඩිස්ට්‍රික්ට් මායින් කියන එක මේ මොකක්ද මේ පළාත් මායින් වල ඩිස්ට්‍රික්ට් මායින් පෙන්නේ ඔයානේ මේ මම ඒක තමයි මම හිතේ පළාත්මයි ආ අර යට කොට්ටාන මායිම කියලා ගහලා තියෙනවා පළාත්මයිම කියන්නේ මායිම කියන්නේ කොට්ටාන මායිම ආයික මායිම තුනක් මේක
උද්‍යානයක්. ඒ හින්දා වෙන්නද මේ ගල විද්ද තන තෝරාගෙන තියෙන්නේ මේ හින්දාද ගල විද්ද තන පළාත්මායින දාලා. දැන් ඉතින් කඩු ගන්නාවත් නැගලා මහනුවර පහු කරගෙන දැන් රිකිල්ල ගස්කඩ පැත්තට අපි යනවා. රිකිල්ල ගස් මේ මහනුවරදී පොඩ්ඩක් වැස්සටත් අහු වුණා. දැන් පොඩි සීතලකුත් තියෙනවා. මේ යන අතරමාරේදී අපිට දැන් තෙහෙට්ටුවක් පොඩ්ඩක් වැඩි වුණා. ඒත් එක්ක මේ තෙහෙට්ටුවට අතදීමක් වාගේ ඈතින් දුමක් නගිනවා කඩේකින්. ඈතට පේනවා දුරට ගින්දර ඇවිලෙන තේ මුට්ටියක් පැහෙනවා. ඉතින් තේ එකක් බොණ්ඩ කියලා ආරාධනා කරනවා වගේ ගිනි දැල් ඇවිලෙන්නේ. ඉතින් මේක පහු කරගෙන යනකොට අපිට මේ තේ මුට්ටියයි රොටි සුවඳයි අමතක කරන්න බෑනේ. අපි පොඩ්ඩක් ඒ කඩේ ළඟත් නතර වුණා. අපි බලමු කඩේ ඇතුළේදී මොකද්ද වෙන්නේ කියලා. අදද වහින්නේ නෑ. ඊයේ නේද? ඊයේ ටිකක් තිබ්බා. ඊයේ තිබෙන එක තරක් තිබෙන අදම ටිකක් පොඩ්ඩක් තරවුනේ. ඔව් නේ. ඊයේ ටිකක් පොඩ්ඩක් තිබ්බා. මෙතන ඒ වගේ ඉතල තරගෙ නෑ. දැන් ඉතින් මෙහෙට වයිද කාලේ. ඒකනේ වෙන්නේ. ඒ අගෝස්තු මුලේ පෑවුවා. මස්කන් මයි වහිනවා. මේ ගොවිතැන් වලට වහිනවා. ඒ ගොවිතැන් වලට වහිනවා. වහින්නේ නෑනේ. දැන් කම්පින්. දැන් හරිද වැඩි? දැන් මොකද්ද කරන්නද? දැන් හදන්නේ මේ මුක් කරන්නේ දැන් ටීකක් බොන්න හදන්නේ. මේ රිකිල්ල ගස්කරට දැන් කිලෝමීටර කීයද? 23යි. රිකිල්ල ගස්කරට කිලෝමීටර 23යි. තේ එකක් වීලා. උතුරට කියන්නේ වහිනවත් එක්කනේ මේ හරියන්නේ. ඕ. මේ හරියන්නේ. අනුරගම ජනාධිපතිතුමායි ගමද මන්දා නෑනි අනුර නමින් තියෙන ගත්ත සීනි සම්පූර්ණ. අපි දැන් රොටිය මේ ආකාරයට පලා ගන්නවා. ප්‍රශ්නේ පලා ගන්න ගියාම ප්‍රශ්නේ. මේ පියනේ වහන. අපි මෙහෙම ඉන්න. ඔයාලා කරගෙන යන්කෝ. 100ෙන් දෙනවා. 100ෙන් දෙන්න පුළුවන්. ඔතේ ගන්න නෙමෙයි. මේක සීමා මාමෙලි කියලා ගහලා. මහවැලි ගඟට අයිති ඉඩම්ද ඔය කියන්නේ නැත්නම් මහවැලි ගඟේ සීමාව? මහවැලි ගඟේ සීමා. ඒකනේ. හෙලෝ ඔන්න දැන් අද මන්දාරම් නුවර යන ගමන දැන් ස්ටාර්ට් කරලා තියෙන්නේ මේ මහනුවරින් ඇස්ස හම්බ වුණා. ඊට පස්සේ දැන් මන්දාරම් නුවර යන්න කලින් රිකිල්ල ගස්කරට යන්න ඕනේ. රිකිල්ල ගස්කරට යන්නේ මේ මුණ
නිල් දණ්ඩා. නිල් දණ්ඩා දිනිය හරහා. නිල් දණ්ඩා හින්න. නිල් දණ්ඩා හින්න හරහා. මේ යද්දී අපිට හම්බ වෙනවා මේ වික්ටෝරියා ජලාශය. දැන් ඇවිල්ලා ඉන්නේ වික්ටෝරියා ජලාශය අයිනට. කොටසක අර ඔරුව. ඉතින් පේන ඔරුවක්. අර එහා යූරේ යන්නේ. මම මෙයාට දෙන්නේ අතට ගන්න දෙන්නේ. මම මේ ඔයාට මේ වික්ටෝරියා ජලාශය මතක් වෙන්න පොඩි සිහිවටනයක් දෙනවා. මේ සිහිවටනේ තියාගන්න වික්ටෝරියා ජලාශය මතක් වෙනවා. Thank you. මේ පෙන්නන්න ඉතින් අපි. ඔය මාතන්නේ. මාත් එක්ක එන්න යන්න සයිරුමායි මේ දෙන්න ඔබේ සුදු අත් දෙක මල් කුමාරියේ ඔන්න ඔබේ සුමුදු දෙපා රැල්ල දැන් සිඹී බලාගෙනයි රැල්ල සැඩයි ඔබ වෙලා ගනේ මන්දාරම් නුවර යන ගමනේදී අපිට හම්බෙන පළවෙනි ඇල්ල මේ විදිහලා කටුගස් හින්න ඇල්ල. මම හිතන්නේ මේක බොහොම ලස්සන දිය ඇල්ලක් වෙන්න ඇති වතුර තියෙන කාලෙට. දැන් මේ අද මේ තත්ත්වෙන් තමයි තියෙන්නේ. වතුර තියෙන කාලෙට ඇල්ල නැති කාලෙක ඇල්ල. අර තියෙන්නේ මේ විෂ්ණු ක්‍රාන්ති මල්නේ. ළඟට යන්න. ලස්සනයි හැමතැනම කොළ පාටින් පිරලා තියෙන්නේ. ලස්සන ඒ බලාපොරොත්තු මට්ටමේ ඉන්නේ බලන්න. චූටි කුඩල්ලෙක් කියලා මේ අපේ චුට්ටක් ලේන් ටිකක් කියනවා. ප්ලාස්ටර් තියනවද? ඕක මේ නාස්ට් ගන්න එපා. එහෙ හොදලා ගන්න.
නෑ මේ පුළුම් තිබ්බනේ මේ පුළුම් කෑල්ලෙන් පිහදා ගන්න උතන හරි ගණන් දෙයක් නෑ කුඩෙල්ල වැටිලා යන්නේ නැති කුඩෙල්ල කොහෙ යන්නද නේද ඇමරිකාවේ යන්නේ ඔයා දන්නවනේ මට පොඩි කාලේ කුඩෙල්ලෙක් කාලා නෙමෙයිනේ මං ඒකෙන් පස්සේ බය කුඩෙල්ලත් එක්ක අපි ඉපදිච්ච මිනිස්සු ඒකනේ ඒ හන්ද බය වෙන්න එපා ඔය කුඩෙල්ල කෑවා වැටුණා එච්චරයි පොටක් ගහපන් සුවඳයි ඇයි මීටකට මම දැකලා නැද්ද සංජුල ඔයාට මොකද දැනෙන්නේ මන්දාරම් නුවර කොහොමද සුපිරි නියමයි ආය කූල්ල පට්ට පොට් එක පට්ටම ලස්සනයි පොඩි අවුලයි තියෙන්නේ කූඩෙල්ලෙක් කිල්ලුනා හරි ඒක ගණන් ගන්න දෙයක් නෑ ඉතින් ස්වභාවිකයි ස්වභාවිකයි මල්ලි මේ අපේ අතරේ ඕව මොකුත් නෑ සුපිරි පොට්ට අර පැත්තට වෙන්නන්න මේ සංවිධායක මේ ප්‍රභාස් ඔයාට මොකද හිතෙන්නේ මේ මන්දාරම් නුවර දැන් ඇවිල්ලා තියෙන්නේ දැන් ඉන්නේ අන්තිමට අපි ඩෙස්ටිනේෂන් එකේ අස්සනේ ඉතින් ගියා ගන්න තේරෙන්නේ නැහැ ඉතින් අඩෝ මේ ලංකාව බං වගේ තමයි අයියා ඊළඟට බාප්පි ඔයාට මොකද හිතෙන්නේ දැන් මන්දාරම් නුවර දකින්නකොට අන්තිමට එතර මට හිතෙන්නේ ලංකාවේ මෙච්චර කොහොමද ලස්සන වුණේ කියලා මේ තරම් මම නම් හිතුවේ නෑ මේ ලස්සනයි කියලා කියන්නේ මේ දැන් අපි මීදුමත් එක්කනේ කඳු ගැටියක් අරහෙන් පේනවා මේ අපිත් ඉන්නේ කන්දක මීදුම තියෙනවා මේ මීදුම මැද්දේ ඉඳලා මෙහෙම මේ සීතලේ මේක දකින්නකොට ඇඳ චිත්‍රයක් වගේ නාන්න ගියා වැඩ ඉවරයි මොනවද හිතුවේ කැරට් දැන් හිතවන කාලේ නේ ආරාරිය වැඩ නේද මාස තුනේ නේද තක්කාලි දැන් කෝටි එකෙන් තක්කාලි ඔව් නේද අර තක්කාලි වලට කෝටි එකක් වලද ඔව් ඒක මේ මහන්සියක් දෙන්න වෙනවා නේද ඔව් කෝටු වන්දන තමයි කෝටු කපන්නේ කෝටු සල්ලි වෙන ඔව් ඒ කියන්නේ මේ සේවන කෝටු ඒක හය කෝටු මේ ගහනේ මේ තියෙන අර සේවන ගහනේ 10 කෝටු පොඩි කියලා නේ ඒක හොඳ හැබැයි නේ බොන්ඩි වලට වෙනම සේවන වලට වෙනම ඒව තමයි ඊට ගියපන්නේ වෙනම කෝටු ඒක අපේ ජනකට අපි මේ ඉන්න කන්දට මොකක් හරි නමක් කියනවද නේ ඔය මේ අපි ඉන්න කන්දට මේ ආයෙත් එහෙනම් කියන ගොරහින්න කියන්නේ ගොරහින්න අපිට මේක ගොරහින්න අර නූලේ අර ඔක්කන්ද ගල මේ නූලේ ලස්සනයි ඉතින් ලස්සනයි මේ ඉරේලිය වැටෙන අඩුයි නේ අපේ අම්මා කට්ටි සීදෙන කෙනා අදියාල බලන්න ඔව් අපි යන්නේ ඉන්නේ මිල අය ජීවනය වෙලා තියෙනවා එහෙනම් අපි පෑ වෙන්න කලින් උඩට යන්න ඔව් හරි එහෙනම් හොඳයි සන්තෝෂයි දැක්කේ